ආයිබෝන් සියලුම දෙනාට මගේ ආදරණීය සහෝදර සහෝදරියන් සියලුම දෙනාට තමන්ගේ සිහින දේශයට යන්න හිතේ තිබෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා මම ඉතාමත් ආදරෙන් මේ වෙලාවේ ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම මගෙන් අහලා තිබුණ ගොඩක් යාළුවෝ දන්න හිතවතුන් සහෝදර සහෝදරියන් ගොඩක් අය මේ වතාවේදීත් අපිට අයියේ පුළුවන් ද වයස අවුරුදු 22කින් ඇප්ලයි කරන්න ඊශ්‍රායෙල් රැකියාවකට කියලා. ඇත්තටම කියන්න ඕන මේ වතාවේදීත් නිෂ්පාදන අංශයට මෙම කෝටා එක ලැබිලා තියෙන්නේ පිරිමි ශ්‍රමිකයන් සඳහා පමණයි. පිරිමි සේවකයන් සඳහා පමණයි. ඒ කාරණේ මුලින්ම අපි මතක් කරන්න ඕන. මොකද හෙට දෙවනිදා 6 වෙනි මාසේ දෙවනිදා වෙබ් එක ඕපන් වෙනවා. හැමෝම අවධානයෙන් ඉන්න. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ ගැන නිල වශයෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. නමුත් හරියටම කීවෙනි පැයටද වෙබ් එක ඕපන් වෙන්නේ කියලා අදහසක් පළ කරලා නැහැ. උදේ 7 ඉඳලා සාමාන්‍යයෙන් හවස 3 වගේ වෙනකන් උත්සාහ කරන්න අවධානයෙන් ඉන්න බලාගෙන ඉන්න. ඊටමත් විශාල පිරිසක් මේ සඳහා ඇප්ලයි කරන නිසා ගොඩක් වෙලාවට ලොග් වෙන්න බැරි සමහර හේතු වෙයි. කෙසේ නමුත් try කරන්න නිතරම try කරන්න අනිවාර්යයෙන්ම වෙබ් එකට යන්න අවස්ථාව ලැබෙනවා. මොකද මමත් මගේ සමහර යාළුවන්ට ඇප්ලයි කරන්න එහෙම උත්සාහ කරලා තමයි පහුගිය වතාවෙත් මම ඇප්ලයි කරේ කීප දිනෙකටම. ඒ නිසා උත්සාහ කරන්න එක දිගටම අතාරින්න එපා. ඒ වගේම තමයි ගොඩක් අය අහන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ වතාවේදී වයස අවුරුදු 22කින් ඇප්ලයි කරන්න පුළුවන්ද කියන කතාව. ඇත්තටම කනගාටුයි කියන්න. මොකද පුළුවන් නම් ඉතාමත් සන්තෝෂයි. මොකද හැමෝම මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ රටින් එතරට ගිහිල්ලා ජීවිතේ මේ ඉන්න මට්ටමින් තව උඩට ගිහිල්ලා තම කමක් හොයාගෙන දියුණු වෙන්න ජීවිතේ සරු කරගන්න. නමුත් මේ අවස්ථාවේදීත් ලැබිලා තියෙන්නේ වයස අවුරුදු 25 ඉඳලා 45 වෙනකන් වයස් සීමාවට තමයි අයදුම් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ වතාවේදී වයස අවුරුදු 22 තරුණයින්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කෝටා එක ලැබිලා තියෙන්නේ පිරිමි පාර්ශවයට, කාන්තා පාර්ශවයට අයදුම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී වයස අවුරුදු 22 අයට පිරිමි ළමයින්ට අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. වයස අවුරුදු 25 ඉඳලා 45 වෙනකන් නිෂ්පාදනාංශයේ රැකියාව සඳහා අයදුම් කිරීමට ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හෙට දවසේ නම් ඒ කියන්නේ 2026 6 වෙනි මාසේ 2 වෙනිදා අඟහරුවාදා ඊටමස් ලස්සන දවසක් සුබ දවසක් වෙන්න හෙට දවස කියලා මගේ ආදරණීය සහෝදරයින්ට මම ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රාහී දවසක් ලැබේවා. ඉතින් ඒ නිසා හැමෝම උත්සාහ කරන්න. ගොඩක් අය සුපිරිවලන් සෙල් ශේෂ්ත්‍රයට විතරයි බලාපොරොත්තු වෙගෙන ඉන්නේ. නමුත් එහෙම නැහැ. කලින් වතාවේදීත් වගේම මේ වතාවේදීත් විස්තර පත්‍රිකාව මුලින්ම කියවන්න. කෙසේ නමුත් ඊටමත් ඉක්මනින් තමන්ගේ නම වෙබ් එකට ඇතුළත් කරන්න. ඊටමත් නිවැරදිව ඇතුළත් කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඊටමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ජයෙන් ජයම වේවා.